Aibowan. We are here today for a very special program with a very special person. And before I introduce her, I would like to mention that it is brought to you by London Masters Campus that provides you British standard professional educational programs. And I have with me Mrs. Rukshi Panditaratna to talk about business communication, smart business communication. Rukshi? Aibowan, Ruki. Thank you for having and me. welcome Thank to you the very program. much. I really appreciate inviting me, and it's a pleasure to be with London Masters Campus. Lovely. Rukshi, අපි දැන් කතා කරමු මොකක්ද මේ smart business communication කියන්නේ කියලා. Smart business communication. Ruki, මං වාගේ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවොත් smart වෙනවා කියන්නේ මොකක්ද? ස්මාර්ට් වෙනවා කියන්නේ ඕක තමයි අමාරුම ගැටලුව. හරි. ස්මාර්ට් වෙනවා කියන්නේ මම දකින විදිහට අඩුම ඉන්පුට් එකකින් වැඩිම අවුට්පුට් එකක් ගන්න තියෙන ප්‍රොසෙස් එකක් තමයි මම ස්මාර්ට් වෙනවා කියන එක දකින්නේ. හරියටම හරි. හරියටම හරි. ඒ කියන්නේ අපි මොනවාට හරි වෙලාවක් දෙනවා නම් අපි කියමු time consuming දෙයක්. අපි හොයාගන්න ඕන පොඩි shortcut එකක් ඒක smart නේ. හැබැයි shortcut එකෙන් කියන්නේ නෑ අපි වැඩේ quality එක නැති කරනවා කියලා නෑ. quality එක තියෙන්න ඕනේ. නමුත් අපි ඒකට ලේසි ක්‍රම හොයා ගන්නවා. දැන් අපි මේ program එක ගත්තොත් London Masters campus එකෙන් organize කරන මේ ඉතාමත්ම වැදගත්. Now this is a very important program. I would say it's a timely topic that we need to address, which is smart business communication. දැන් අපි මේක language එක ඇතුලේ තමයි මේ program එක ගේන්නේ. අපි බලන් ඉන්නවා ගොඩක් දෙනා ඉතින් London Masters campus එක එකතු වෙලා ඉතින් මේ program එකේදී අපි aim කරන්නේ අපි කොහොමද corporate world එකේ ඉන්න කෙනෙක් හැටියට එහෙම නැත්නම් ඔයා entrepreneur කෙනෙක් නා ව්‍යවසායකයෝ ගොඩක් ඉන්නවනේ දැන් ලංකාවේ දැන් හැමෝම කතා කරන්නේ entrepreneurship ගැන. ඉතින් රුකි මේ entrepreneur කෙනෙක් වුණත් corporate එකක වැඩ කළත් කොහොමද ඔයා ඔයාගේ වචන හසුරවන්නේ ලස්සනට. එතකොට ඒකත් අපි කියමු අපි දැන් අපි ලංකාව තනි වෙලා නැහැ. මේ දවස්වල ඇවිල්ලා අපි really everything is global නේ. හැමදේම අපි කතා කරන්නේ විශ්ව ගම්මාන ගැන. විශ්ව ගම්මානයක් ගැන. දැන් හැමදේම විශ්ව ගම්මානයක් වෙච්ච කාලෙක අපි ලෝකෙත් එක්කම ඉස්සරහට යන ප්‍රෞඩ ඉතිහාසයක් තියෙන රටක් නේ. ලස්සන භාෂාවක් එක්ක එන. ඉතින් අපිට ලෝකෙත් එක්ක ඉස්සරහට යන්න නම් අපිව තේරුම් ගන්න භාෂාවක් අපි හැමෝම යූස් කරන්න ඕනේ. ඒ තමයි ඉංග්‍රීසි කියන භාෂාව අපිට තියෙන ලේසිම භාෂාව. එතකොට දැන් මේ ඉංග්‍රීසි දැන් සමහර අය කියනවා ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ අපි රස්සාව කරන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ අපි ප්‍රොමෝෂන් එකකට යන්න එහෙම නැත්නම් මට ගිහිල්ලා මීටින්ග්ස් කරන්න ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ. හරියටම හරි. ඉංග්‍රීසි ඉගෙන ගන්න ඕනේ මොකද හිතන්න ඔයාට ඉන්න ඔයාගේ ඔඩියන්ස් එකේ ඔයා ප්‍රෙසන්ට් කරනකොට ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එකක්. හරි දැන් අපි වුණත් බලනවා වෙන්න පුළුවන් ඉන්ටර්නැෂනල් ඔඩියන්ස් එකක්. ලංකාවේ අය පිටරට අය මොකද London Masters campus එකෙන් ගොඩක් distance learning programs නේ distant learning programs නේ offer කරන්නේ. ඉතින් මේ crowd එක ගිහිල්ලා කතා කරන තැන්වල ඉන්න පුළුවන් අපේ භාෂාව තේරෙන්නේ නැති අය. අනිවාර්යයෙන්. ඒත් ඒ හින්දා ගොඩක් ඉංග්‍රීසි වෙලාවට මොකද සිංහල භාෂාව කතා කරන එකම රට ශ්‍රී ලංකාව පමණයි. ශ්‍රී ලාංකිකයන් පමණයි. ශ්‍රී ලාංකිකනුත් වැඩි කොටසක් සිංහල කතා කරන්නේ මම හිතන්නේ 76%කට ආසන්න වෙච්ච ප්‍රමාණයක් විතරයි සිංහල භාෂාව. ඒකට රුක්ෂි කියන කතාව හරි රටෙන් එළියට ගියාම නැත්නම් අන්තර්ජාතික අවකාශයට පිවිසුනහම අපිට කතා කරන්න ඕන භාෂාවක් තියෙනවා. ඒක තමයි අපිට තියෙන ලේසිම භාෂාව ඉංග්‍රීසි භාෂාව. අනිවාර්යෙන්. We should be career ready. අපි වෘත්තිමය වශයෙන් සූදානම් වෙලා එනුනේ ඉස්සරහට යන්න. ඒතර මෙතනදි මම දැන් ඉස්සලා කියපු පොයින්ට් එකට ආය ආවොත් රුකී ඉංග්‍රීසි ඉගෙන ගන්න එක yes it's perfectly all right. You need to learn English. Anyway, learning should be a habit and I always promote learn something every day. කියන එක මම හැමතිස්සෙම කියනවා. And learning never stops. Learning never stops. It's a journey. It doesn't have a destination, right? එතකොට ඉගෙන ගන්න දේ හරියට ඉගෙන ගන්න ඕනේ. දැන් මම කියන්නේ අපි කියමු professional setup එකකට ඉගෙන ගන්නවා නම් ඔයා ප්‍රෙසන්ට් කරන්න ඉගෙන ගන්නවා නම් මීටින් එකක කතා කරන්න එහෙම නැත්නම් entrepreneur කෙනෙක් වගේ ප්‍රොපෝසල් එකක් ප්‍රෙසන්ට් කරන්න ඉගෙන ගන්නවා නම් ඉංග්‍රීසි ඉගෙනගෙන විතරක් හරියන්නේ නැහැ. මේක තමයි අපේ කෝස් එකේ පළවෙනිම අරමුණ. මූලිකම අරමුණ. English, yes, you need English, but how to play with English. You need to learn that. So you make it look like that it's a game. Yes, it's a game. Playing with language is a game. And if you know how to play the game well,
definitely it is going to be a game changer. The art of playing the game. Of course. And this course, which is offered by London Masters Campus, is going to be a game changer. Trust me. මොකද අපි මේ course එකේදී course එකක් කියලා කියන්නේ ඇත්තටම පැය දෙකක workshop එකක් තමයි අපි මේ තියෙන්නේ. course එකක් වගේ තමයි මට නම් පැය දෙකක් වුණත් වාඩි වෙලා ඉගෙන ගන්නවා කියන එක. මේ workshop එකේදී මොකද අපි හරියට අපේ mind and soul දීලා දෙයකට වාඩි වෙලා ඉගෙන ගන්නකොට විනාඩි 5ක් ඉගෙන ගත්තත් it's a course. Right? Because you are doing it methodically. ඉතින් අපි methodically මේ ගේන්නේ ඔයාව කොහොමද ඉංග්‍රීසි වල එහෙම නැත්නම් business ඉංග්‍රීසි වල shift එකක් එක්ක ඔයාගේ audiences වලට ගෙනියන්නේ. shift එකක් කියලා කියනකොට ඔයාට ප්‍රශ්නයක් එනවනේ රුකි මන් දිහා බලන් ඉන්න විදියෙන් මං අහනවා. මම දැන් පොඩි දෙයක් අහන්න කියලා හිතුණා. දැන් පැය දෙකක්. දැන් මේ තප්පර 30කින් මිනිස්සුන් අල්ලගන්න තියෙන ඩිජිටල් මීඩියා, සෝෂල් මීඩියා ජනප්‍රිය වෙච්ච කාලෙක රුක්ෂි කොහොමද මේ පැය දෙකක් මිනිස්සුන් එකතැන ඉඳවලා තියලා මේ කරන්න හිතන් ඉන්න ස්මාර්ට් බිස්නස් කමියුනිකේෂන් කියන එක සමාජගත කරන්න ජනගත කරන්නේ. අපි එතන පොඩ්ඩක් ටච් කරලිමු. මොකද දැන් මට කවුරු හරි ඇවිල්ලා කිව්වොත් එහෙම හරි මෙහෙම කෝස් එකක් තියෙනවා පැය දෙකයි ක්ලාස් ටයිම් එක මම හිතන්නේ මට පැය දෙකක් ඉඳගෙන ඉන්න පුළුවන්ද කියලා දැන් තියෙන වෘත්තිමය භාවයත් එක්කලා සලකද්දී. How do you make it interesting for people to be hooked on to you for 2 hours? The content is going to be really engaging, Ruki. You should join the session. I would see love to. how it is. Because I'm personally following you on thank Facebook. you. Huh? Oh, do thank not you forget very that. much. Yeah, and I'm I still really learning. appreciate it. Still learning from you. Thank you. Even I'm still learning because learning has become a hobby for me. So I'm always learning. Beautiful. And now, Ruki, coming back to the question you asked. Yes. පැය දෙකක් ලේසි නෑ. ඔය හරියට කිව්වා spot on. අපි හැමෝගෙම attention span එක හරි පොඩිනේ මේ දවස්වල. පොඩි වෙලා තියෙන පොඩි වෙලා තියෙනවා. මේ නැතකින් අපි TikTok වීඩියෝ එකක් ගත්තාත් FB එකේ short එකක් ගත්තාත් YouTube එකේ short එකක් ගත්තාත් අපි ටක් ගාලා වීඩියෝ එකේ විනාඩියයි ඉවරයි. අපි හිත සනස ගන්නවා මේ විනාඩියේ දේවල් අරගෙන. අපි chunk size වලින් තමයි ගන්න දේවල්. chunks වලින්. ඉතින් දැන් මේ පැය දෙක engaging වෙන්නේ කොහොමද මේ content එක මම කියන්නේ. මොකද engaging වෙන්නේ අපි දෙන content එක හැම තිස්සෙම අපේ audience එක හොය හිටපු දෙයක් තමයි ඔන්න අපි දෙන්න යන්නේ. අපි කොටස් 4කට බෙදනවා අපේ workshop එක රුකි. එතකොට the first one is writing professional and impactful emails. You saw the flyer, right? Writing professional and impactful emails. That's what matters. Yes. මොකද අපි ගොඩක් වෙලාවට කාර්යාලයේ දකින්න දෙයක් තමයි හැරෑන්ක්ස් ඊමේල් එකක් ආපුවම මට මතකයි මම ඇත්තටම 2000 ගණන් වල මුල් භාගයේ මගේ කරියර් එක ස්ටාර්ට් කරපුවාම මම යුනයිටඩ් ස්ටේට්ස් එකේ තමයි ගොඩක් ගනුදෙනු කරේ. එයාලා ගෙන්නේ ලයින්ස් 2යි 3යි. හැබැයි ඒගොල්ලෝ හරි ස්ටෙප්ඩ් මෙතඩ් එකකට යන්නේ. ඒ කියන්නේ ස්ට්‍රක්චර්ඩ්. ඒ කියන්නේ දැන් ටයිම් ඩිෆරන්ස් එකත් බලලා මේ ලයින්ස් 3ක් විතර ඊමේල් එකක් එනවා. මම දැන් ආයෙත් ඒකට උත්තර දීලා මගේ ඊළඟ ප්‍රශ්නේ අහන්න ඕනේ. හරිද? හැබැයි ඒ වගේම තමයි සමහර corporate backgrounds වල අපි දකින දෙයක් තමයි emails එනවා HR එකෙන් වේවා finance එකෙන් වේවා වටේටම copy කරනවා කියලා තමයි අපි සාමාන්‍යයෙන් කියන්නේ ego emails. දිග emails. කියවන්න හිතෙන්නෙත් නැහැ ප්‍රශ්න වලට යන්නෙත් නැහැ. රුක්ෂි කොහොමද මෙන්න මේක? What is the best method? What is the most optimized manner of writing a highly effective email but concise? Yes. So, being concise is number one. මිනිස්සුන්ට ගොඩක් වෙලා නෑ රුකිවා හරියටම කිව්වා ඔය දිග ඊමේල් කියවන වෙලාවක් නෑ. ඒ වගේම දැන් කෙනෙක්ට කියන්න පුළුවන් AI තියෙන නිසා AI අපි ඊමේල් ලියන්න ඉගෙන ගන්න. right? ඇත්තම කතාව AI එක තියෙනවා මම AI එකට දැම්මම මම ඊමේල් ලියන්න දැම්මම ලියන්න ඉගෙන ගන්න. දැන් අපි මේ ප්‍රෝග්‍රෑම් එකේදී ඇත්තටම ටච් කරන්න බලන ලොකුම ඒරියා එක තමයි tone and clarity කියන එක. ඒ කියන්නේ දැන් ඊමේල් එකක් සාමාන්‍යයෙන් conversational type කියලා අපි කියන්නේ. Now what you just said, you received emails from Americans and it was very concise and also it was just simple conversation. A formal letter or a formal document can be lengthy. ඒතර ගොඩක් අය කියවන්නේ නැති එක හේතුවක් emails මේ වගේ ගොඩක් දික් වෙනකොට. ඒක සමහර වෙලාවට අපි AI tools වලට දාලා ගන්න email එක හරි lengthy වෙන්න පුළුවන්.
I mean ලස්සන්ට අපිට ලියලා දෙනවා හරි ෂෝ හැබැයි ඒක නිකන් කෙටි කතාවක්. ඕ ඒක නිකන් කියවන්න ගියාම අම්මා ඒක නිකන් කියවනකොට පිස්සු හැදෙනවා. එතකොට දැන් අපි මේකත් ඇත්තටම ටෝන් එකක් තමයි. අපි කොයි හැමතිස්සෙම හිතන්න ඕනේ අපේ ඊමේල් එක කියවන කෙනාගේ පැත්තෙන්. දැන් අපි හිතන්නේ අපිට කියන්න ඕනේ බ්‍රර් ගාලා ඊමේල් එකේ දැම්මම පස්සේ කොහම හරි කියලානේ. No, it's not the deal. We need to be very empathetic. Empathetic කියන්නේ අපි අනිත් අපේ කියවන කෙනාගේ සපත්තුවට බහලා මේ මනුස්සයට වෙලාව තියනවද, මේ මනුස්සයා මගේ මොනවද බලාපොරොත්තු වෙන්නේ, මේ ඊමේල් එකේ මගේ ඇක්ෂන් පොයින්ට් එක තියනවද, ඊමේල් එකේ මේ පොයින්ට්ස් එක හරි පිළිවෙලට ෆ්ලෝ වෙනවද, ඔයා කිව්වා වගේ ස්ට්‍රක්චර් එකට ස්ටෙප් බයි ස්ටෙප්. ඒ වගේම කියන්න ඕනේ හරියට එක්සැක්ට් ඒ වචනේ අපි කියමු මම ෆයිනෑන්ස් ඉන්ඩස්ට්‍රි එකේ කෙනෙක්. එහෙනම් මගේ ෆයිනෑන්ස් ඉන්ඩස්ට්‍රි එකේ වචන මගේ ඊමේල් එකේ පෝට්‍රේ වෙනවද? මම ඊමේල් එකක් යවද්දි මගේ ෆයිනෑන්ස් ඔඩියන්ස් එකට. එහෙම නැත්නම් non finance audience එකට යනකොට මම තේරෙන්නේ නැති මොකක් හරි එකක්ද යවන්නේ. මේ දේවල් ඔන්න අපි ටච් කරන්න ලෑස්ති වෙනවා. ඒ කියන්නේ කොහොමද ඔයාගේ ඊමේල් එක කියවන කෙනාගේ සපත්තුවට බැහැලා හිතන්නේ. මේක තමයි ටෝන් එක කියන්නේ. Like for example if I give you an example. ඔයා දන්නවද මේ අපි ඉස්කෝලේ යන කාලේ රුකි අපි දෙන්නම චුට්ට පැරලල් ගෲප්ස් වල ඉන්න හින්දා මං අහන්නේ almost so exclamation mark එක ඉරකිතිතකේ ආශිර්වාදකාර ලකුණ තියෙන්නේ ඉරකිතිතකේ අපි ඒකට කියන්නේ ඉරකිතිතකේ. එතකොට මේ ඉරකිතිතකේ ආශිර්වාදකාර ලකුණ සමහර අය ඊමේල්ස් වල වැඩිපුර දානවා. දැන් මේක හරිම පුංචි පොයින්ට් එකක් right. ඒ කියන්නේ thank you කියන්නත් ඉරකිතිතකේ. I hope you're having a great day කියන්නත් ඉරකිතිතකේ. ඊට පස්සේ තව මොන හරි could you please send me the document to proceed with the information මොකක් හරි අපි ඒ වගේ එකක් දාලා එතනටත් ඉරකිතිතකේ. ඉරකිතිතකේ කියන එකේ දන්නවද ටෝන් එක මොකක්ද කියලා? it is අනේ අපෝ අහෝ ඒ කියන්නේ ඊමේල් එක නිකන් ඒ ඉරකිතිතකේ දැම්ම ගමන් අර extreme emotions වලට යනවා. It is the tone. එතකොට exclamation marks you need to use it sparingly. ඔන්න ඔය වගේ දැන් මේක හරීම පුංචි ටිප් එකක්. අපි දන්නේ නැති වුණාට අපේ පුංචි full stop එකකට comma එකකට exclamation mark එකකට පුළුවන් ඊමේල් එකේ ටෝන් එක සම්පූර්ණයෙන්ම වෙනස් කරලා දාන්න. අපි මේ වගේ දේවල් ටිකක් කතා කරනවා. ඒ වගේම සමහර අය හිතනවනේ අම්මෝ අපි හරි ඇඩ්වාන්ස්ඩ් ටර්ම්ස් යූස් කරන්න ඕනේ ඊමේල්ස් ලියනවා නම් මගේ ප්‍රොෆෙෂනල් ඒකනේ දැන් AI ත් යූස් කරලා ලොකු වචන ගන්නවනේ. එතකොට ඒව යූස් කරලා අනිත් කෙනාට තේරෙන්නේ නැත්නම් වැඩක් තියෙනවද? නැහැ. අපිට සිම්පල් වචන ටිකක් තියෙනවා ඊමේල් වල බේසික් ස්ටෑන්ඩඩ්ස් ගත්තොත් ස්ට්‍රක්චර් එකකට හරියට සෙට් වෙලා ලියනකොට බේසික් වචන ටිකක් තියෙනවා. ඒ ටිකත් එක්ක අපිට ඊමේල් එක ලියන්නවා පුරුදු වුණා නම් ස්ට්‍රක්චර්ඩ් විදියට it's going to be nothing. ඒ වගේම දැන් AI කියන එක අපිට එපා කියන්න බෑ. මමත් AI tools use කරනවා. AI කියන එක අපිට එපා කියන්න බෑ. මොකද දැන් London Masters campus එකේ වුණත් අපි AI usage එක ගැන ගොඩක් කතා කරනවානේ. මම එතෙන් එන්නේ හිටියේ මොකද අපි දැන් AI කතා කරපු නිසා London Masters campus එකේ තියෙන විශේෂත්වය තමයි we use new technology. Yes. Especially AI based tools. අන්න ඒ නිසා මේක අර පරණ ක්‍රමයට 1990 ගණන් වල 2000 ගණන් වල මුල් භාගයේ ආශ්‍රිතව යන අධ්‍යාපන ක්‍රමයක් නෙවෙයි ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් එක. බ්‍රිටිෂ් ස්ටෑන්ඩඩ් එක ගොඩක් ට්‍රැඩිෂනල්, very resistant to change just like the Japanese culture. හැබැයි ලන්ඩන් මාස්ටර්ස් කැම්පස් එක ගොඩක් වෙලාවට ඔයාලට මේ ගේන career specific programs technology driven. මම හරිනේ? හරියටම හරි. ඉතින් ඒ හින්දා අපිට AI කියන එක නැති කරන්න බෑ රුකි. මොකද we have to grow with it. දැන් අපේ බබාලා ගත්තොත් ඔයාගේ දුව වුණත් මගේ දුව වුණත් ඒගොල්ලෝ යන්නේ AI එක්ක. ඒගොල්ලෝ යන්නේ IT එක්ක. ඒවත් එක්කම තමයි ලෝකේ යන්නේ. ඒතර අපිට එපා කියන්න බෑ. right? අපි කියලා දෙනවා මේ workshop එක ඇතුලේ කොහොමද AI අපි ගමුකෝ ChatGPT කියලා. right? හරි ආසයි ChatGPT එකත් වැඩ කරනවා. තව ගොඩාක් AI tools තියෙනවා. කොහොමද use කරන්නේ? Copilot හරි ChatGPT හරි කොහොමද use කරන්නේ කියන්නේ මොකක්ද අපි දෙන්න ඕනේ හරි prompt එක ඊමේල් එකක් ලියනකොට. අන්න මේ දේවල් ගැන අපි මේ workshop එකේ කතා කරනවා රුකි. yes රුකි. right. දැන් මට අහන්න තියෙන ඊළඟ කාරණාව තමයි smart business communication. London Masters campus එකේ තියෙන program හැම එකක්ම ගත්තා. මොකද career specific professional approach එකක් තියෙන්නේ. global students ලා 10000කට වඩා London Masters campus එක follow කරනවා. මේකට එකතු වෙලා ඉන්නවා. රුක්ෂිගේ program එක මේ smart business communication කියන එක when you place it on the hierarchy,
where do you see this program going? How top notch it has to be in order to deliver the rest of the programs to make London Masters Campus the preferred place of education when it comes to business? It should be among the top 10 of your preferences, I would say. ඔය ලංකාවේ ඉන්න පුළුවන් වෙන රටක ඉන්නවා වෙන්න පුළුවන්. අපි කොහේ හිටියත් අපේ ඇඟ ඇතුලේ තියෙන අර ඇඟ ඇතුලේ ඉන්න කෙනා තමයි අපි ප්‍රොෆෙෂනල් සෙටප් එකකට ගියත් අපි වෙන තැනකදී කොහේ හරි අපිව ප්‍රෙසන්ට් කරත් වැඩ කරන්නේ. එතකොට මේ අපේ ඇතුලේ ඉමෝෂනලි අපිව අපි කියමුකෝ මනස කියලා අපිව හැන්ඩල් කරන කෙනෙක් ඉන්නවනේ කන්ට්‍රෝල් කරන කෙනෙක්. ඒතර මේ කෙනා සමහර වෙලාවට අපිට පුරුදු නැති දෙයක්. එහෙම නැත්නම් අපිට මව් භාෂාව හොඳට පුරුදුයි. නමුත් අපිට පුරුදු නැති භාෂාවකින් හරි අපිට ඉච්චරම එක්ස්පෝස් වෙලා නැති භාෂාවකින් හරි කතා කරද්දී අපි චුට්ටක් නර්වස් වෙන්න බලනවා වැඩි. එතකොට මේක ගොඩක් අය අපේ ඔඩියන්සස් කියන දෙයක් තමයි ලංකාවේ හිටියත් වෙන තැනක වෙන රටක හිටියත් හැබැයි වෙන රටක ඉන්න කෙනෙක්ට වාසිය තියෙන රුකි they just get that exposure. They have to talk in English, otherwise they don't have any English or the language that country uses. They have to use that. ඉතින් ඒ හින්දා එතකොට චුට්ටක් ප්‍රශ්නේ අඩුයි. නමුත් කොච්චර කරත් business communication කියන එක හරි ස්පෙෂල්. engagement level එක අපේ high වෙන්නේ මේ workshop එක ඇතුළතදී ඔන්න ඔය හේතුව හින්දායි. මොකද ඒ කියන්නේ රුක්ෂිගේ short cuts කියලා දෙනවා. අපේ මේවා proven tricks හොඳේ. මම try කරපු මගේ එක ඉන්න මම ගොඩක් corporate trainings වල ඉන්න කෙනෙක් මගේ corporate trainings වල හිටපු අය follow කරපු සහ ඒගොල්ලෝ practice කරන මේ වෙනකොටත් practice කරන මමත් practice කරන tricks ගොඩක් business communication ඇතුලේ නිකම්ම business communication in English කියන එක විතරක් නෙමෙයි tricks මොනවාද smart වෙන්නේ කොහොමද shortcuts මොනවාද මේවා තමයි මේ workshop එකේ engagement level එක වැඩි කරන්න අපි පාවිච්චි කරන්නේ. Now, if you ever wonder as to how to contact us, please contact us on 070-704-0000. අපිව සම්බන්ධ කරගන්නේ London Masters Campus එක මේ රුක්ෂිගේ tricks වලින් පිරිච්ච smart business communication program එකට ඔයාලට සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් අපිව සම්බන්ධ කරගන්න අංකය තමයි දැක්වෙන්නේ 07-704-02. රුක්ෂි, let's continue the discussion. දැන් අපි කතා කරා මම අර ට්‍රික්ස් කියන වචනයට හරි කැමතියි. මොකද සාමාන්‍යයෙන් අපි හරි කැමති මම මෙහෙම කතාවක් අහලා තියෙනවා රුක්ෂි මේකට එකඟ වෙයිද දන්නේ නැහැ. අපි අහලා තියෙනව නේද? ඉන්ටර්විව් එකකදී CEO කෙනෙක් හරි සීනියර් මැනේජර් කෙනෙක් හරි ගොඩක් වෙලාවට කාවරි හයර් කරනවා නම් ඒගොල්ලන්ට දුන්න අර ටෙස්ට් දෙන්නේ ඇප්ටිටියුඩ් ටෙස්ට් දෙනවා එක එක්සර්සයිසස් දුන්නම ගොඩක් වෙලාවට මම අහලා තියෙන දෙයක් තමයි ඇමරිකන් කම්පනීස් Google වගේ කම්පනීස් කම්මැලිම හාදයව තෝරගන්නවා කියන එක. ඒකට හේතුව තමයි කම්මැලිම කෙනා ඉතා අඩුම වෙලාවකින් වැඩිම වැඩක් කරගන්න ක්‍රමයක් හොයාගන්න. මෙන්න මෙතන තමයි මේ රුක්ෂි කියන විදිහේ ට්‍රික්ස් පාවිච්චි කරලා ස්මාර්ට් බිස්නස් කමියුනිකේෂන් කියන එක එන්නේ. එතකොට මේකට කම්මැලි අයටත් ජොයින් වෙන්න පුළුවන් කමක් තියෙනවද නැත්නම් රුක්ෂිය වගේ අයට මොකක්ද දෙන්න තියෙන අවවාදය? This is a popular quote. Don't hire the person who works hard, but hire the person who works smart and the person who is lazy. Laziest. Right? So it's by Steve Jobs, if I'm not mistaken. I don't know who the one. Yeah, who said I'm it. actually. But I also anyways, can't he's remember. American. Yeah, Americans it's are American. lazy. Yes. And very smart they also. find smart ways of doing things. things. හොඳ ප්‍රශ්නයක්. කම්මැලි කෙනෙක් ජොයින් වෙනවා නම් ඔයා ජොයින් වෙන්න ඕනේ මේකට පැය දෙක වාඩි වෙලා ඉන්න ඕනේ මේකට ඉන්වෙස්ට් කරන්න ඕනේ ඇයි දන්නවද? ඔය ට්‍රික්ස් කියන ඒවා ඔයාට වැඩි ආයි පොත් බල කටපාඩම් කරන්න ඕනේ නෑ. ඔය ට්‍රික් ටික හොඳට සිස්ටම් එකට දාගත්තා නම් මම කියලා දෙන්නම් ට්‍රික්ස් ටිකක් කොහොමද සිස්ටම් එකට දාගන්නේ කියලා. මීටින් එකක් තියෙනවා නම් ප්‍රසන්ටේෂන් එකක් තියෙනවා නම් ඉන්ටර්විව් එකක් තියෙනවා නම් ඒකට යන්න කලින් කොහොමද මේ ට්‍රික්ස් ටික ඇඟට අපි කියන සිස්ටමයිස් කරන්න ඕනේ. It should be in your blood. අපිට නිකන් පොත් බලාගෙන දේවල් කරන්න බෑ. ඉන්ටර්විව් එකට ගිහලා පොත් බලන් කතා කරන්න බෑනේ. කොහොමද අපි මේවා? ඒ කියන්නේ අපි කොහොමද ස්ට්‍රක්චර් එකකට උත්තරයක් දෙන්න ලෑස්ති වෙන්නේ? For example, අපි ගමු නිකන් මම එක්සැම්පල් එකක් දීලාම මගේ ආන්සර් එක ඉවර කරන්නම් රුකි. ඉන්ටර්විව් එකකදී අහනවානේ so what did you do in your previous company? Or let's say they ask a question like would you like to share one of the instances
which was challenging in your previous company. අපි කියමු දැන් වැඩ කරන previous company, the company you're currently in. ඔයා මොකක් හරි කැමතිද ඔයාගේ මේ දැන් ඉන්න company එකේ ඔයාට ගොඩක් challenging අභියෝගයක් වෙච්ච දෙයක් share කරන්න. ගොඩක් වෙලාවට අපිට කියනවා interview board එකේදී. එහෙම නැත්නම් ඔයාගේ weak point එකක් කියන්න කියනවා. අන්න ඔය වගේ ප්‍රශ්න අහනවනේ. ඔයාගේ weaknesses කියන strengths කියන interview එකේදී අහන්නේ. ඒ වෙලාවට ඔයා නිකම්ම කිව්වොත් I'm not good at this, I'm not good at managing time, I'm not good at organizing things වගේ මොන හරි කිව්වොත් එතනින්ම ලකුණු කැපිලා ඉවරයි. හැබැයි ඔයාට පුළුවන් නම් මේ weak point එක එහෙම නැත්නම් challenging වෙච්ච situation එක structure එකකට දාලා කතා කරන්න. For example අපි කියමු මෙන්න STAR method කියලා එකක් තියෙනවා. STAR method කියන්නේ situation, task, action and result. Right? මම පටන් ගන්න මගේ කතාව okay, the situation, the background of the story. මෙන්න මේ අපේ company එකේ මෙන්න මේ වෙලාවෙදි මෙහෙම දෙයක් සිද්ධ වුණා. So ඒක මම handle කරන්න දුන්නේ මට. ඊළඟට මම මේක handle කරන්න මෙන්න මේ වගේ actions ටිකක් ගත්තා. ඒක නිසා මෙන්න මේ වගේ result එකක් මට ආවා. මේ ඇවිල්ලා structure එකක්, STAR method එක. මේ ඇවිල්ලා මේකත් trick එකකින් එක ක්‍රමයක්. මේක trick එකකින් එක ක්‍රමයක්. මොකද්ද trick එක? අපි logical thinking වලට අපේ ඔළුව හුරු කරන්න යනවා. It's not just the language, right? It is how you think logically before you speak. රුක්ෂි හොඳ තැනකට ආවා. දැන් මේ කම්මැලිකමත් එක්ක මට පොඩක් එකපාරට මතක් වුණා. දැන් අපිට මිස් වෙන්න ඉස්සෙල්ලා කියන්න ඕන කාරණාවක් තියෙනවා. මේ ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න දවස චුට්ටක් අපි මතක් කරලා ඉමු. Yes. මේ sessions ප්‍රෝග්‍රෑම් එක ස්ටාර්ට් කරන දවස තමයි නොවැම්බර් 30 හවස 6 ඉඳලා 8 වෙනකම්. නොවැම්බර් 30 2025 හවස 6 ඉඳලා 8 වෙනකම් තමයි මේ session එක තියෙන්නේ. නැවතත් යනවා අපි රුක්ෂිත් එක්ක කතා And කරන්න. it's a Sunday. Okay. That I didn't know. Yes. And Rukshi, also, because we are taking this on YouTube, අපේ YouTube එකයි Facebook එකයි follow කරන්න අමතක කරන්න එපා. London Masters Campus search කරලා බලන්න, follow කරන්න. රුක්ෂි අපි ආපහු යමු. අපි හිටපු තැනට සමා වෙන්න බාධාවක් කරන්න. නෑ. මං කියේ මගේ යාළුවා හැමදේටම කම්මැලි කම්මැලි කියනවනේ. ඉතින් මේ වගේ කම්මැලි කමක් ඔයාට දැනෙනවා නම් ඉදිරියට කොහොමවත් කම්මැලි දවසකුත් නේ. සහ ඔයාගේ කම්මැලිකමක් තියෙනවා නම් අයියෝ ඉගෙන ගන්න කම්මැලි එන්න මේ වගේ ස්ට්‍රක්චර්ස් ටිකක් ඉගෙන ගන්න. ඔයාටම තේරෙයි ඔයාගේ මොලේ කම්මැලි නැතුව ස්ට්‍රක්චර් එකකට ලස්සනට ඉන්ෆර්මේෂන් ෆිල් කරන ගමන් කොහොමද මීටින් එකකට ගිහිලා කතා කරන්නේ, කොහොමද ඉන්ටර්වියු එකකට ගිහිලා උත්තර දෙන්නේ, මේ හැම එකටම ස්ටෑන්ඩඩ් ට්‍රික්ස් ටිකක්, ස්ටෑන්ඩඩ් ලොජිකල් තින්කින් පැටර්න්ස් ටිකක් අපි උගන්නන්න ලෑස්ති වෙලා ඉන්නවා. මම මෙහෙම කිව්වොත් හරිද? ඒ කියන්නේ මේක fun filled exercise එකක් කියලා කිව්වොත් රුක්ෂි මම නිවැරදිද? අනිවාර්යෙන්. එහෙනම් අපිත් එක්ක සම්බන්ධ වෙලා හිටපු ඔබ හැමදෙනාටම මතක් කරන්න කැමති මේ ප්‍රෝග්‍රෑම් එක කියන්නේ London Masters Campus British Standard එකට තමයි මේ post graduate educational programs ඔක්කොම සූදානම් කරලා තියෙන්නේ. මේකේ top 10 අතර තියෙන එකක් තමයි smart business communication කියන එක. ඒක ඕගොල්ලන්ට ගෙන එන්නේ මාත් එක්කලා මේ වෙලාවේ සම්බන්ධ වෙලා ඉන්න රුක්ෂි පණ්ඩිතරත්න. හොඳින් මතක තියාගන්න. ඔයාලා දැකලා ඇති රුක්ෂි එයාගේ වෙනමම රීල්ස් කරනවා Facebook එකේ. Facebook එකේ කරන්න පුළුවන් රීල්ස් විනාඩියකට වඩා අඩු කාලයක්. හැබැයි ඊට වඩා දෙයක් ඉගෙන ගන්න අවශ්‍ය නම් එන්න ඕන තැන තමයි රුක්ෂිගේ කටින්ම අහමු. කොහෙද අපි සම්බන්ධ වෙන්න තියෙන්නේ? London Masters Campus රුකි අපි online workshop එකක් විදියට තමයි 30th of November, ඒ කියන්නේ Sunday 6 to 8 ඉරිදා දවසක නොවැම්බර් 30 වෙනිදා 6 ඉඳන් 8 වෙනකන් අපි online program එකක් විදියට workshop එකක් විදියට මේක ගේනවා. ඉතින් ඔයාලට register වුණොත් අනිවාර්යෙන් link එක අපේ London Masters Campus එකෙන් ලැබෙයි. කතා කරන්න 070 704 0202. You need to contact us on 070 704 0000 in order to register. The session starts on 30th November from 6 to 8. It's an online session. ඉතින් විශේෂ කාරණාවක් කතා කරන්න smart business communication ගැන අපිත් එක්ක කතා කරන්න සම්බන්ධ වුණාට රුක්ෂි පණ්ඩිතරත්න බොහොමත්ම ස්තුතියි. ආයිබෝවන්. අපි ආයි නැවත හමු වෙනකන් 30 වෙනිදා 30 වෙනිදා 6 ඉඳලා 8 වෙනකන් තමයි දවස. අමතක කරන්න එපා. යන්න ඉස්සෙල්ලා තව දෙයක් මතක් කරන්නම්. කතා කරන්න ඕන නම්බර එක තමයි රෙජිස්ටර් වෙන්න 070 704 0202 070 704 0000. එහෙනම් ගිහලා එන්නද?
අනිවාර්යෙන්. Thank you very much for having me, Ruki. It was lovely. It's a pleasure. Always a pleasure. Pleasure is is all. Okay. That's nice. Okay. See you then on the Take care. 30th of November. Take care.